සෝලා වලට අමතරව මේ ගෙදර තියෙන වෙනත් ඔප්ෂන් මොනවද අහනවා. සෝලා ගහලා තියෙනවා ගෙදරටම ඇති වෙන්න. ඒක ඔප්ෂන් එකක් තමයි. ඒ විදිහට බැලුවොත් ලිෆ්ට් එකක් තියෙනවා, පූල් එකක් තියෙනවා. හැම වගේ ආසම අයිටම් එක තමයි මට ඕනේ ස්මාර්ට් ගෙදරක් හදන්න. ගෙදර මේන් ඩෝ එක ඇරෙන්නේ ෆේස් අන්ලොක් තියෙන්නේ. මේන් ඩෝ එකට ෆින්ගර්ප්‍රින්ට් තියෙනවා, ෆේස් අන්ලොක් තියෙනවා. ගේට්ටුව නෙවෙයි මං කියන්නේ ගෙදර මේන් ඩෝ එකට. ගේට්ටුවටත් කැමරා නම් නම් තියෙනවා ගෙදර ඉඳලා බලන්න. ඒක සාමාන්‍ය ගන්න. ඊට පස්සේ ගෙදර මේන් ඩෝ එක ඇරියාම ඔටෝ AC ඔන් වෙනවා. ඔටෝ කර්ටන් ඈත් වෙනවා. ඒ කියන්නේ කර්ටන් එහෙම වෙලාවට ඒ කියන්නේ දවල්ට ඇරෙන ඔටෝ රැයට වෙනවා. කියන්නේ ඒක සිනාරියෝ කරලා තියෙනවා. හියුමන් ඩිරෙක්ටර් සෙන්සර්ස් ගහලා තියෙන හැමතැනම යනකොට ලයිට් ඔටෝපත් වෙනවා. ඔටෝ නිවෙනවා. සියලුම ස්විච් ඒ ස්විච් පැනල් තියෙනවනේ. ඒක ඔක්කොම ටච් තියෙන්නේ. හැම එකම ටච් කරන්න තියෙන්නේ. කියන්නේ ෆිසිකලි ස්විච් නෑ එකක්වත්. චාර්ජින් පොයින්ට් ගහලා තියෙනවා. ඕන ඉලෙක්ට්‍රොනික වාහනයක් තාම මට නෑ ඉස්සරහට ගන්න ඒවට. ඔක්කොම සෝලාර් නිසා ඒක ප්‍රශ්නයක් නෑ. සවුන්ඩ් සිස්ටම් එකක් තියෙනවා මුළු ගෙදරටම. කියන්නේ එක තැනකින් කන්ට්‍රෝල් කරන්න පුළුවන් මුළු ගෙදරටම ඇහෙන සවුන්ඩ් සිස්ටම් එකක් තියෙනවා. ඒක පට්ට ක්වොලිටි එකක්. ඊට පස්සේ මම නිතර ෆිල්ම් බලන්න ආසයි. ඒකෙන්ද ෆිල්ම් ලොබි එකක් තියෙනවා. ඒකේ සරවුන්ඩින් සවුන්ඩ් ගහලා තියෙනවා. මේ ඒ වගේ නෑ මට ගැළපෙන විදිහට ඊට පස්සේ ගෙදර තියෙන කෑලි තුනක්. කියන්නේ මම ගෙදර ප්ලෑන් කරේ කෑලි තුනකට. එක කොටසක් ක්ලාසස් වල වැඩ. ඒක තමයි අර දකුණු පැත්තෙම සෝලා ගහලා තියෙන යුනිට් එකේ යට තියෙන්නේ. ඒකේ උඩ ස්ටුඩියෝ එක යට ඔෆිස් එක. ඉතින් ඒකට වෙනම කාපොච්චයක් තියෙනවා. ඒකට වෙනම වාහන කියන්නේ වැඩ කරන්න එන වැඩට යන මොන හරි වාහන අපේ කොල් වෙන වාහන තියෙනවනේ. ඒකට තමයි ඒක හදලා තියෙන්නේ. මේ පැත්තේ කෑල්ලේ පළවෙනි තට්ටුව දෙවෙනි තට්ටුව ගෙදර. ඒකට කොහෙන්ද ඇක්සස් නැහැ. ඒකට ඇක්සස් තියෙන මේන් ඩෝ එකකින් ගිහිල්ලා ඒක තමයි ගෙදර. ලිෆ්ට් එක ගහලා තියෙන්නේ උඩ තට්ටු තුනට. යට තට්ටු දෙක ගෙදර, උඩ තට්ටු තුනට යන්න තමයි ලිෆ්ට් එක තියෙන්නේ. උඩ කෑල්ල විසිටර්ස් ලගේ කෑල්ල. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් ආවොත්, යාළුවෙක් ආවොත්, සර් කෙනෙක් ආවොත්, ඊට පස්සේ මට ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නවා. මගේ අයියා මහාන වෙලා ඉන්නේ. ස්වාමීන් වහන්සේ ආවොත් ඒක වෙනම ගෙදරින් වෙනම කෑල්ලක් විදිහට තමයි ඒක මේන්ටේන් වෙන්නේ. ඒකේ උඩම තියෙන බුදුමැදුර. දෙවෙනි තට්ටුවේ මට රූම් එකක් හැදුවා. ඒ රූම් එක හරහා තමයි ලිෆ්ට් එක යන්නේ. ඒකෙන් මට ඇක්සස් එකක් තියෙනවා මගේ කාමරේට විතරක්. ඒක වැඩ කරන්නේ මගේ ෆින්ගර්ප්‍රින්ට් එකට විතරයි. වෙන කාටවත් ඒකට යන්න බෑ. මට විතරක් ඒකට ලිෆ්ට් එක පාවිච්චි කරලා යන්න පුළුවන්. හරිද? ඒක වෙනම දාගත්තා. එහෙම අර වෙන මට ඕන විදිහට ගැළපෙන විදිහට කස්ටමයිස් කරලා තමයි ඒක හැදුවේ. ඔය හැම ඩිසයින් එකක්ම හැම එකක්ම වගේ මම තැන් වලින් හොයලා එක එක විදිහේව එකතු කරලා සිලෙක්ට් කරලා අපේ ඩිසයිනර් කෙනෙක් හිටියා. එයාලා හරහා කරවගෙන එයාලගෙත් යම් අදහස් තිබුණා. ඒවත් ගලපලා එහෙම තමයි ගොඩනගුවේ. ගෙදර තියෙන හැම බඩුවක්ම කියන්නේ පොඩි පොඩි අයිටම් එකක් පවා හැම අයිටම් එකක්ම වගේ මෙහෙ ඩිසයින් කරලා චයිනා වලින් තෝරලා චයිනා වලින් හදවලා ඔය පුටු හැම එකක්ම ගෙදර තියෙන සයිසස් වලට අර ටීවී ලොබි එකේ මෙහෙම පුටු සෙට් එකක් තියෙනවනේ. ඒක අර තියෙන එකක් ගෙනල්ලා නෙමෙයි තියලා තියෙන්නේ. ඒ සයිසස් මැනලා ඒවට අනුව ඩිසයින් කරලා ඒ ඩිසයින් එක චයිනා වලින් හදලා තමයි ගෙනල්ලා තියෙන ලංකාවට. හැම එකක්ම කියන්නේ කබඩ් එකක් වේවා රාක්කයක් වේවා හැම එකක්ම ඒ තියෙන මෙෂර්මන්ට් වලට හදලා තමයි ගෙනල්ලා තියෙන්නේ. ඒක ලොකු කෝස් එකක්. ඒකට කාලේ යන එක කවුරු දෙකමාරක් විතර මට කියන්නේ. අර තුන්වෙනි ගේම බොහෝ වෙලාට ඉන්නේ ස්ටොප් එකේ තමයි අපේ අයියලා ටික තමයි උඩ ඉන්නේ. ඒතර එයාලා උඩම ඉන්නේ. එයාලා උඩම බැල්කනි වල එහෙ ඉන්නේ. අවුලක් නැහැ. ගෙදරට සම්බන්ධයක් නැහැ. ගෙදර වෙනම එකක්. නෑ ඒ කියන්නේ ඒක ගෙදර පැත් එහෙම තමයි වෙන්න ඕනේ. ගෙදර කියන්නේ වෙනම එකක්. එයාලා ගෙදර හිටියට එයාලටත් නිදහසක් තියෙන්න ඕනේ. ආයේ වටිනාම යුනිට් එක තමයි මේ දැන් අම්මලා අප්පච්චිලා අපිත් එක්ක ඉන්නවනේ. එයාලට වුණාට එයාලගේ වගේ ගෙදරක් වෙන්න අපේ ගෙදර හිටියට එයාලගේ ෆීල් වෙන්නේ නැහැ. එයාලගේ ගෙදරක් වෙන්න ඕනේ. එහෙනම් දැන් මම ඉන්නේ උඩ තට්ටු දෙවෙනි එකේ. පළවෙනි තට්ටුවේ එක කාමරයයි තියෙන එක රූම් එකයි තියෙන්නේ. ඒක අම්මගේ අප්පච්චිගේ රූම් එක. ඒ ඒරියා එකම අම්මයි අප්පච්චි ඕන විදිහට තමයි පාවිච්චි කරන්නේ. එයාලට ගැලපෙන විදිහට තමයි මම ඒක ඩිසයින් කරලා ඒ අදාළ දේවල් දාලා තියෙන්නේ. ඒතකොට එයාලට තමයි ඒක ඉන්නේ. මම සාමාන්‍ය කොළ පාටට කැමති. හැමතැනම වගේ ගස් දාලා තියෙන්නේ. හැම ගහකටම වෙලාවට වතුර වැටෙනවා වෙලාවට ඔෆ් වෙනවා. ඒවත් ඔක්කොම අපි දාන්න ඕනේ. ඒවත් සිනාරියෝ කරලා දිනවා ෆෝන් එක වෙනස් කරන්න පුළුවන් හදන්න පුළුවන්. ජිම් එකක් නැද්ද? ඒක කියන්න බෑ. ජිම් එකක් තියෙනවා. පෝල් එකත් එක්කම හැපැත්තෙන් ජිම් එක තමයි තියෙන්නේ. ඒක තමයි තියෙන පොඩි පොඩි වැඩ ටිකක්. මිනි ජිම් එකක් තියෙනවා.